ඔව්. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් මත පුනරුදේ පුරවර කියන පළාත් පාලන අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහනේ වෙදගෙදර රුහුණ සම්පත් ඖෂධ දායකත්වයෙන් වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් සායනයක් පැවැත්වෙනවා පහළ අන්දරවැව ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ මේක නේද අම්මේ? ඔව්. එතකොට අම්මා මොන වෙලාවද ආවේ? මට අංශභාගය හැදිලා අවුරුදු දෙකක් වෙනවා. අංශභාගය හැදිලා අවුරුදු දෙකක්. ඔව්. බෙහෙත් කරනවා ගත්ත ඉතින් ටික ටික අඩුයි දැන් තව ටිකක් උගුරපත පෑදෙන අඩුයි කකුල් එහෙම ඇවිදින්න අමාරුයි. අමාරුයි. දැන් අද අම්මා බෙහෙත් කරගත්තද? කරා. අද කරව බෙහෙත් වලින් මොනවද ඔයාලට තියෙන ගුණ? බුදු සරණයි දැන් නම් ආවට වැඩිය අර ටිකක් හොඳයි මට. මෙහෙම ඇවිදින්න කියන්නේ එහෙම හැකි. ඔව්. විසි වෙන ගතිය එහෙම නෑ දැන්. එහෙම නැහැ. ඔව්. කතා කරන්න. කතා කරන්නත් පුළුවන් ඉතින් පහ වෙන්න හැකි දැන් ටිකක් කියනවා. ඔව්. එතකොට අම්මා අසනීප වෙලා කොච්චර කල්ද? අවුරුදු දෙකක් වෙනවා. අවුරුදු දෙකක් වෙනවා. මගේ අම්මා මේ වැඩසටහන අද මෙහෙම කළාට වෙදගෙදර රුහුණ පාරම්පරික හෙළවෙද බලමුළුව අඩි 100 පාරේ අඩි 100 පාර දන්නවනේ සූර්යාව හම්බන්තොට පාර අඩි 100 දන්න අඩි 100 පාරේ තැලවිල්ල පුෂ්පාරාම පන්සලේ නොමිලේ ප්‍රතිකාර කරනවා බදාද සිකුරාදා සවුන්ද බදාද සිකුරාදා ඔයාලට නොමිලේ ප්‍රතිකාර ඉතුරු ටික කරගන්න පුළුවන් එහාට එන්න නොමිලක ප්‍රතිකාර කරන්න රජයේ කිසිම ප්‍රතිපාදනයක් නැතුව පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර එහෙ කරනවා හොඳයි එහෙම තියෙන එක ලොකු දෙයක්. ඔව් අම්මට මොකද්ද හෙළවෙදකම ගැන කියන්න තියෙන්නේ? වෙද මහත්තයාට සාර කාර්ය මණ්ඩලයට කියන්න පුළුවන්. මට කතා කරගන්න ටිකක් අමාරුයි. ඒක කියන්න බැහැ මට කියනකොට අමාරුයි. ඔව් අම්මා එහෙනම් ඕනේ නැහැ. හොඳේ? ඊරුවන් සරණයි නම්. සර්.